Surprise! ලංකාවට යන්නේ. Hello. Hi. എന്ത്? Surprise! Surprise එක තාම ඉස්සරහට තියෙනවා. අපි ලංකාවට යන්නේ. මේක සර්ප්‍රයිස් එකක් එක්ක තමයි යන්නේ. මොකද අම්මලා තාත්තලා කවුරුත් දන්නේ නැහැ අපි එනවා කියලා. දැන් අවුරුද්දයි මාසයක් විතර වෙනවා අපි මෙහෙට ඇවිල්ලා ඕස්ට්‍රේලියාවට. ඉතින් ඔන්න ෆස්ට් ටයිම් ආවට පස්සේ ලංකාවට යන්න හදන්නේ. කොහොමද මේ සර්ප්‍රයිස් එක වෙන්නේ කියලා දෙන්නම් මම ඔයගලන්ට බලාගෙන ඉන්න එනවා. ඔයගලන්ට රිවාර්ඩ් එකක් දෙන්න යන්නේ. ඉතින් මේ විදිහට තමයි මම මගේ මියුසික් ක්ලාසස් වල ස්ටුඩන්ට්ස් ලටත් ඉන්ෆෝම් කරලා ඒගොල්ලන්ට නිවාඩු දීලා අපේ ට්‍රිප් එකට රෙඩි වුණේ. ඉතින් ඒගොල්ලන්ටත් මම මේ පොඩ්ඩක් අපේ සර්ප්‍රයිස් එක ගැන තමයි කියන්නේ. අපි අම්මටයි තාත්තට කිව්වේ අපි මේ ක්ලාසස් කරන ගෙදර අංකලු යාන්ටි, දිමුත් අංකලු යාන්ටි ඉතින් ඒ දෙන තමයි ගොඩක් හෙල්ප් කරන්න අපිට මේ වැඩේ කරගෙන යන්න. ඒගොල්ලන් ලංකාවට එනවා පොඩි හොලිඩේ එකකට. ඉතින් ඒගොල්ලන්ට ඉන්න අපේ ගෙදර අපේ රූම් එක රෙඩි කරලා දෙන්න කියලා තමයි අපි කිව්වේ. ඊපස්සේ අපි ඒක තව පොඩ්ඩක් කන්ෆර්ම් වෙන්න ඒගොල්ලන්ට කියලා අම්මට තාත්තට කෝල් එකකුත් අරගෙන මේ කතා කරා. එතකොට ඉතින් ඒගොල්ලන් ඇත්තටම කියලා හිතනවානේ කියලා. ඉතින් වැඩේ නම් හොඳටම ගියා. ඔන්න ඒකත් බලන්නකෝ. මම ගන්නම් ගෙදර ගිහලා. බලාගත්තනේ මොනවද කරේ? බර කීයක් තියෙනවද? 72ක් තියෙනවා. කීයද ලාන්සේ? 60යි. ඊයේ 80ක් තිබ්බා. දැන් ඒවෙන් අඩු කරා. මොකද කරන්නේ? ඉන්න නැත්තම් වගේ. අයියෝ. එච්චර වැඩි වෙයි කියලා හිතුවේ නෑ ඇත්තටමනේ. තමයි හිතන්නේ නැති දේවල් වෙනවා කියලා කියන්නේ. ගොඩක් නෑ ඇත්තටම බැලුවොත්. ඇත්තටම කියන්නේ. ඒ කියන්නේ අදුර පොඩ්ඩක් දාගත්තා. රෙඩිද? ඔන්න අපේ ට්‍රිප් එක ස්ටාර්ට් කරා. අපි ඌබර් එකක තමයි යන්නේ එයාපෝට් එකට. ගෙදර ළඟ ඉඳන් එයාපෝට් එකට 40 minutes වගේ drive එකක් තියෙනවා. ඉතින් අපි 3 hours වලට කලින්ම එයාපෝට් එකේ ඉන්න තමයි plan කරේ. ඉතින් මේ විදිහට තමයි time කරලා අපි ගෙදරින් පිටත් වුණේ. බෑග් කාඩ්ස් ටික දාලා ආවා. දැන් ආයෙ යනවා ගෙදර. ඌබර් එකේ බෑග් එකලත් කිව්වා මුලින් shape එකේ අන්තිමට මේ sorry කියලා ෂේප් කරගත්ත. දැන් මේ ආයෙ ගෙදරට යනවා. ලංකාවේ බෑන්ක් කාඩ්ස් ටික ඔක්කොම දාලා ඉවරලා දැන් ඒ ටික නැතෝ බෑන්. සතුටක් පරක් වුණා. අපි හිතපු ටයිම් එකටම අපිට එයාපෝට් එකට එන්න පුළුවන් වුණා. අපි ටයිම් එක චුට්ටක් වැඩියෙන් තියලා ආපු නිසා ආයිමත් ගෙදර යන්න උනත් ප්‍රශ්නයක් වුණේ නැහැ. පැය 3කට කලින් අපි එයාපෝට් එකට ආවා. අපි ටිකක් කලින්ම ආවේ අපේ බෑග්ස් වල බර චුට්ටක් වැඩි නිසා. ඉතින් හදිසියේ හරි මොන හරි අයින් කරන්න ඕන වුණොත් අයින් කරනවා කියලා හිතාගෙන තමයි අපි ආවේ. කොහොම හරි අපේ ඇඩිෂනල් තිබ්බ කිලෝස් ගන්න ඕකේ කරලා දුන්නා. ඒක වෙච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ. කොහොම හරි මෙතන හිටපු කට්ටිය හොඳ නිසා අපිට ඒක කරගන්න පුළුවන් වුණා. ඊළඟට අපි යන්නේ ඩියුටි ෆ්‍රී ඒරියා එකට. ගේට් එක හොයාගෙන යන්න හදන්නේ. ගේට් නම්බර් 7 එක තමයි අපි ගේට් එක. ඉතින් ඩියුටි ෆ්‍රී එක ඉවරයි. දැන් ඉතින් තව පැයක් විතර තියෙනවා ඉන්න. කොහොම හරි බෑගේජස් ටිකයි ඒ ටික ෂේප් වෙච්ච නිසා දැන් සතුටින් යනවා. අපි යමු එහෙනම් ඒ පැත්තට. Good afternoon, ladies and gentlemen. This is the personal page for the following passenger who have
යනවා. Hi. Hello. Hi. Welcome aboard. Thank you. You want to zoom together? Yes. ෆ්ලයිට් එකට නගින්න මාරම ආසාවෙන් හිටියේ. මොකද දැන් වෙනදා වගේ නෙමෙයි මේක නිකන් ස්පෙෂල් මෝමන්ට් එකක් සර්ප්‍රයිස් එකකට යන්නේ ෆස්ට් ටයිම් මේ විදියට. ඉතින් ඒක නිසා ගෙදර යන්න හරි ආසාවෙන් බලාගෙන හිටියේ. Vlogging. 24C. I think this one. Yeah. We thank you for flying Sri Lankan Airlines. Enjoy your flight. ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරනකම් මාර ආසාවෙන් බලාගෙන හිටියා. මාර එක්සයිටඩ් මම. ඉතින් දැන් ඔන්න ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරාට පස්සේ දන්නවනේ තව හරියටම පැය 10කින් ලංකාවට යනවා කියලා. ඉතින් දැන් උඩට යනකොට ඉතින් හරි ආසාවෙන් තමයි මම ඉන්නේ මේ. ඉතින් මේ තමයි අපිට ඉන්ෆ්ලයිට් හම්බෙච්ච ෆස්ට් මීල් එක. එක යෙලෝ රයිස් එකයි චිකන් වෙජීස් ඔය වගේ මීල් එකක් තමයි හම්බුනේ. ෆ්ලයිට් එක through out නිින්ද නම් ගියේ නැහැ. වෙනදට නම් නිදා ගන්නවා. අනේ මන් දන්නේ තියෙන එක්සයිට්මන්ට් එක හින්දාද කොහෙද නිින්ද ගියේ නැහැ. පැය ගාන බල හිටියා. ඊට පස්සේ පැය 8 පැය 6 ඔය විදිහට ටික ටික කවුන්ට් ඩවුන් එකක් වගේ බල හිටියා. වෙලාව යනවත් ඇත්තටම ටිකක් හිමින් ගියා වගේ දැනුණා. මේ නැගිටලා හිටපු නිසාද කොහෙද. ෆ්ලයිට් එකේ හිටපු ක්‍රූ එක ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. දිනේෂ්, රොමේෂ්, ඒ වගේම හිටපු අනිත් හැමෝම මාරම හොඳට අපිව බලාගත්තා. අපේ යාළුවෙක් ශානිකා තමයි අතරම කියලා තිබ්බේ අපිව මෙහෙම අපි මේ ෆ්ලයිට් එකේ ෆ්ලයි කරනවා. ඒක නිසා හොඳට බලාගන්න කියලා. ෆ්ලයිට් එක through outම මාරම හොඳට අපිව බලාගත්තා. ඒකට thank you very much. ඔන්න පැය 10කට පස්සේ අපි ලංකාවට ලෑන්ඩ් කරා. ඩියුටි ෆ්‍රී එකෙන් බඩු වගේක් තිබ්බ ගන්න. ඉතින් ඒ ටිකත් අරගෙන අපි ආවා බෑගේජස් ටික ගන්න. ඒකට නම් වැඩි වෙලා ගියේ නෑ. ටක් ගාලා අපේ බෑග්ස් ටික ආවා. වැඩ ටික හරි බෑග්ස් ටිකත් ඔක්කොම ගත්තා. දැන් අපි වෙහිකල් එකක් හොයාගන්න ඕනේ. හොයාගෙන යන්න ඕනේ. දැන් මම බොරුවට මෙසේජ් එකක් දැම්මා නංගිට. මොකද අපි දැන් කියලා තියෙන්නේ අංකල් කෙනෙක් එනවා කියලා. අංකල් ඒගොල්ලෝ ලෑන්ඩ් කරලා තියෙන්නේ හැම කියලා. දැන් බලාගෙන ඉන්නේ ඒගොල්ලෝ එනකම්. තාම මෙතන. Singapore ground service to Hanoi Hanoi. අංකල් මේ අපි දැන් මේ අද මේ සර්ප්‍රයිස් එකකට තමයි ඇවිල්ලා ඉන්නේ. හරිද? අපේ අම්මලා කවුරුත් දන්නේ නැහැ. දැන් ඒගොල්ලන් හිතාගෙන ඉන්නේ මේ අපේ අඳුරන අංකල් කෙනෙකුයි ආන්ටි කෙනෙකුයි එනවා කියලා. හරිද? එතනට ගියාට පස්සේ අංකල්ගේ ෆෝන් එකේ පොඩක් කෝල් එකක් කරන් මේ කියමුද මේ මං ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයා තමයි එතකොට ඇක්ට් කරන්න ඕනේ. මම මේ ඇවිල්ලා ඉන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ කියලා මේ පුලන්නේ ඔලන්නේ නැහනේ. වැඩේ දෙන්න රඟපාන්න පුලන්නේ. thank you හරි එහෙම කරවන්න අලාගට කියලා ගන්න මේ නම්බර එක ගන්න පුළුවන් තා චුට්ටක් ඉස්සරහට ගන්නකෝ හරි දැන් ඔහොම තියමු දැන් අපි සබාවුටින් බලන් ඉන්න දන්න නම් CCTV එකේ මේ ගන්න නම්බර එක ගන්න නංගි ඔව් ඒක තමයි බහින්න නැතුව ඉන්න දොර ඇරියට පස්සේ යන්න අංකල් කියන්න මේ ඇවිල්ලා ඉන්නේ අපි ඇවිල්ලා ඉන්නේ දොරකාවෙන් මේ චේතනා දුවගේ චේතනා දුවගේ මේ අංකල්
නෑ යා දන්නෙත් නෑ මම හිතුවා නිදාගෙන තොන්නයි කියලා. ඔන්න ආවා. අංකල් කියන්නේ අර අංකල් මං ඇන්ටි. ඇත්තම නැද්ද? නෑ. අපි දෙන්න නේද බොරුවක් කිව්වේ. ඔව් පොඩ්ඩේ වැටෙනවා මම බලන්න දැකලා. අයියෝ හරි හරි අංකල් යමු වටික් ගන්න ඇයෝ ගෙවද අම්මලා ඉන්නේද අනි පැත්තට අල්ලන්න එයාගේ මුන්ට අල්ලන්න කාටවත් කිව්වේ නෑ. කාටවත් කිව්වේ නෑ. හැබැයි ඕස්ට්‍රේලියාව ඔක්කොම දන්නවා. ඉන්න වගේ බත් එක ගන්නවා. ඔව්. ඒක තමයි සර්ප්‍රයිස් එක හරියටම කරා. හරිද මොකද තමයි කරන්නේ මම ඒත් බයත් වුණා මොන හරි heart attack එකක් දෙන්න මට process එක පරක් කරා දැන් මම අපි දැන් නිදාගෙන හිටියේ මට දැන් පොඩ එකපාරට පේන්නේ නැත්නම් අපි යම පැන්න විදිය මම බලන මොකද්ද උනේ කියලා හීනක්ද කියලා බලන්න දැන් ප්‍රෙෂර් රෙඩි වෙලා තියෙනවා ටකර ප්‍රෙෂර් මැෂින් එක ගෙනාවා ඒක මම අයියෝ නෑ රෙඩි වෙලා තිබ්බද ප්‍රෙෂර් හරි thank you අතනින් හරව ගන්න පුළුවන් yeah ගම් බට්ටි බොරු කොච්චර නම් කිව්වද නේද මොන ටිකද මොන ටිකද නෑ පුරුදු නෑ වගේ මට තව පොඩ්ඩක් එහෙමයි මගේ තත්තේ පිය විසියට ආවද දාඩි දාන්න මොකුත් උන්නේ නැහැ නේ මට දාගන්න රෝ කියන්නේ දකින්නට කියන්නේ මේ දැන් පොඩ්ඩක් ළමයා කතා කරපුවම අංකල්ට ඇන්ටිට මිදියා මදුවේ දන්නේ අම්මා රතු ඉන්දියාව ගන්න හොඳ ඉන්දියාව නැහැ වයසක ඉන්නේ එහෙම ඉන්දියාව ගන්න කී
ගෙදර තියෙනවද බලන්න. ක්ලීන් කරලා දෙනවද? පුරුදු නෑ වගේ තමයිනේ මොනවල් ටික. මේ දෙන්න එච්චර අවුලක් නෑ මට වාව චුට්ටක් අමුතුයි. නැහැ නිකන් වන්නේ පොඩි වෙලා වගේ. එහෙනම් කවන්නේ. ඉතින් ඔය විදියට අපි ටිකක් කතා කර කර හිටියා මේ සර්ප්‍රයිස් එක ගැන තමයි දැන් මේ කියවන්නේ. හිතන්නේ නැහැ කියන එකයි අංකල් ඔය ආන්ටි කියනකොට ඒගොල්ලන් රෙඩි වෙච්ච හැටි ඔය ටික තමයි ඉතින් මේ පොඩ්ඩක් ඉතින් අපි කතා කර කර හිටියා ටිකක් වෙලා. ඊට පස්සේ අපේ කසින් මල්ලි ඉන්නවා කටාවල. එයාට අපි කෝල් එකක් ගත්තා. එයාට නම් මම කිව්වා එනවා කියලා. හැබැයි ඩේට් එකක් එහෙම කියලා තිබ්බේ නැහැ. එයාට කොහොමදත් එන්න විදිහක් නැහැ කියලා තමයි එයා කියලා තිබ්බේ ඒ කාලේ. මොකද එයාට නිවාඩු නැහැ කියලා. කොහොම හරි ඊට පස්සේ දැන් එයා දන්නේ නැහැ නේ අපි ආවා කියලා. ඉතින් එයාවත් ඔන්න සර්ප්‍රයිස් කරන්න තමයි මේ යන්නේ. ඔය මතක නෑ? ඔනේ මට මතක හිතුණා ඒ කියනවාද හිතුවේ ඉදන්න ටිකට් එකක් බුක් කරලා එනවද? දවස් තුන නිවාඩුනේ? එනවද? නේ බාවනේ. ඇඳ බලන්න නැද තියනවද කියලා. ඕනේ එන්න නිකන් පොඩි වෙලා වගේ. Back to my bed. In. Oh man. මිස්සනවා මේක නම් මට සෑහෙන. බයි මම නිදා ගන්නවා. දැන් ඔයා මං කියන්නේ අයියෝ අයියෝ. programs plans ප්ලෑන් කරේ නැහැ කිසි දෙයක්. හෙට ඔෆිස් එකට යන එක තමයි ප්ලෑන් එක. program මොනවද දාගෙන හිටියේ මොකද නැත් බ්ලොග් එකක් තියෙන එඩිට් කරන්න. back to energy. මම ඒකයි මෙතන අයින් කරන්න කියලා කිව්වේ. ආයෙ මෙතන අයින් කළා. අයියෝ අයියෝ. යා. nice table. හොඳට හදාගෙන තියෙනවා. තමන්ගේ කාමරේ වගේ. කසුන් ප්‍රස්කෝල්ස් X office room. very good. මේ කසුනාගේ මේ මෙතනට වගේ තිබ්බනේ. nice. අවුරුදු පහක්. අංකල් ටිවිස් කන්නත් වෙද කියන first meal in Sri Lanka. badminton ඊට පස්සේ අපි ඩිනර් අරගෙන බෑග්ස් ටිකක් අන්පැක් කරලාම තමයි නිදාගන්න ගියේ. මොකද ඊළඟ දවසේ උදේම මට ඔෆිස් යන්න තිබ්බා. ඒක නිසා ඒ ටික ඉවර කරලා ඉක්මනට නිදාගත්තා.
ඊළඟ සර්ප්‍රයිසස් ටික එන ගමන් තියෙන්නේ. බොස්ස සර්ප්‍රයිස් කරන්න ඕනේ. බොස්ස චුට්ටක් දාලා තමයි සර්ප්‍රයිස් කරන්නේ. ඊට කලින් එන්න කට්ටිය සර්ප්‍රයිස් කරන්න. අපි ආවා ඊළඟ සර්ප්‍රයිස් එක කරන්න මගේ ඔෆිස් එකට. Ready for the next surprise! හරිද? Ready? හරිනේ ඔයා මෙහෙම නෑනේ. හරිය. හරි. තාටි මාස්ක් එක උස්සගන්න. දැන් ඔයාත් මාස්ක් එකක් දාගන්න. මෙතන ඉෂ් ඉන්නවා, ඩිලෝ ඉන්නවා, කවෂ ඉන්නවා, නදීෂ ඉන්නවා, ඊට පස්සේ අපේ නන්දනී ඉන්නවා. ඉතින් මේ තමයි මගේ ඔෆිස් එක. ඉතින් මෙතන ඉන්නේ මගේ ඔෆිස් එකේ යාළුවෝ ටික. තව කීප දෙනෙක් එන්නේ ඉන්නවා. ඉතින් ආපු ගමන් මෙන්න මේ කීප දෙනා තමයි මට මේ සර්ප්‍රයිස් කරන්න පුළුවන් වුණේ. හරිම සතුටුයි මේගොල්ලන්ව දැක්කම අවුරුද්දකට පස්සේ. ඉතින් මේ කම්පැනි එකට මම අවුරුදු 9ක් වැඩ කරා. තාමත් වැඩ කරනවා. ඉතින් ඔන්ලයින්. ඉතින් ඒක නිසා හරිම සතුටුයි මේගොල්ලන්ව දැක්කම. ඉතින් ඉස්සරහට බලන් ඉන්න තව කීප දෙනෙක් සර්ප්‍රයිස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ අපි පොඩ්ඩක් ටී එකක් බොන ගමන් පොඩ්ඩක් විස්තර කතා කරගෙන හිටියා. ඉතින් එතකොට මේ නංගි මට කිව්වේ මේ chat GPT එකට එයා පොඩ්ඩක් chat කර කර අහුවලු මොන හරි possibilities තියෙනවද මං එන කියලා. මොකද දැන් අර ආන්ටි අංකල් වෙනකොම එක්කෙනෙක් දෙන්නේ කියලා තිබ්බා චේතනක් දන්නේ නැහැ එන්නේ කියන එක. ඉතින් ඒක නිසා එයා පොඩ්ඩක් ඉතින් මැසේජ් කරලා බැලුවලු chat GPT එකත් එක්ක මොන හරි එන්න පුළුවන් possibility එකක් තියෙයිද කියලා. I don't want to keep like fake hopes. Kira does it? Okay, just take a deep breath. I know you're excited and you wish her so much, but we have to logically think about it. Oh, chat GPT මම කතා කරලා chat GPT එක්ක. ඊට පස්සේ දැන් ඊයේ හවස් වෙනකන් දැන් මම හිතනවා. නැද්ද අහස් දිහා බලන් ඉන්න එනකොට එනවද දන්නෙත් නැහැ. ඊයේ අහස තේර ලස්සනයි උදේ. ඔන්න තව එක්කෙනෙක් ආවා සජ්. ඉතින් ඔන්න ආවත් ඔහොම තමයි සර්ප්‍රයිස් කරේ. ඔන්න ඊට පස්සේ සම්පත් ආවා වෙලෙම. ඉතින් ඔන්න සම්පත්වත් සර්ප්‍රයිස් කරා. සම්පතේ මම ඉස්සර ඩාන්ස් කරනවා ඉවෙන්ට්ස් වල අපේ කම්පැනි එකේ වගේම TikTok කරනවා. ඉතින් එයා තමයි මගේ ඩාන්සින් පාර්ට්නර්. අපේ ක්ලීන් කරන්න ඉන්න ආන්ටි. ඉතින් එයා මාව හැමතිස්සෙම මතක් කරනවා කියලා නංගි කියනවා. ඉතින් එයාත් ඔන්න මාව දැකලා හරි සතුටුයි. මේ බොස් සර්ප්‍රයිස් කරන්න යන තමයි ලෑස්ති වෙන්නේ. බොස් මේ ඔෆිස් එකට එන්න හිටියට පස්සේ අපි දැනගත්ත වෙන ඔෆිස් එකකට තමයි කෙලින්ම යන්නේ කියලා. ඒක නිසා නංගි මමයි පික්නික් එකක් දාගෙන මේ අනිත් ඔෆිස් එකට යන ගමන්. Surprise number 3. ඉතින් එතනට ගියාට පස්සේ දැනගත්තා බස් තව මීටින් එකක ඉන්නේ කියලා. ඒක නිසා තව ටිකක් කළා ඉන්න වුණා. විනාඩි 15ක් 20ක් විතර. ඊට පස්සේ තමයි ඔන්න අපි ඇතුළට යන්නේ මේ. ඉතින් මේ කම්පැනි එකට ජොයින් වෙච්ච හැටි මම කිව්වොත් මම මගේ ඩිග්‍රී එක ඉවර කරාට පස්සේ කෙලින්ම 2017 වල තමයි මේ කම්පැනි එකට ජොයින් වුණේ. මේක තමයි මගේ ෆස්ට් ජොබ් එක. ඉතින් ඇත්තටම 2 months වලට වගේ තමයි ජොයින් වුණේ පොඩි එක්ස්පෝෂර් එකක් ගන්න. මගේ තාත්තා තමයි බොස් මට ඉන්ට්‍රොඩියුස් කරේ. Mr. Rohan De Silva, McLaren's chairman.
ඉතින් ඊට පස්සේ ජොයින් වුණාට පස්සේ ඔන්න බලන්න දැන් අවුරුදු 9ක්ම මම මේ කම්පැනි එකට වැඩ කරනවා. තාමත් ඔන්ලයින් වැඩ කරනවා මං ඔස්ට්‍රේලියාව වලට ගියත්. ඉතින් බොස් ගැන කිව්වොත් බොස් ගැන කියන්න අතරම වචන නැහැ. මොකද බොස් තමයි හැම දෙයකටම උදව් කරන්නේ, හැම දෙයක්ම කියලා දෙන්නේ. මම මේ බොස් එක්ක වැඩ කරපු අවුරුදු 9 ඇතුළත මාර විදිහට ඉස්සරහට ආවා. දේවල් ඉගෙන ගත්තා. ඉතින් බොස් ඇවිල්ලා මට තාත්තා කෙනෙක් වගේ, මට ඒ වගේම දරුවෙක්ට වගේ බොස් සලකනවා. ඉතින් බොස් ගැන කියන්න වචන හරි කියන්නේ කියන්න ගියොත් සෑහෙන වෙලාවක් කියන්න ඕනේ. ඒ වුණාට මම කෙටියෙන් කිව්වොත් ඉතින් ওই විදිහට තමයි. ඉතින් මම හිතන්නේ බොස් එක්ක මම දිගටම වැඩ කරයි. බොස් වර්ක් කරන කාලේ පුරාවට මම ඉඳී අනිවාර්යෙන්ම. ඉතින් ওই විදිහට තමයි ඊළඟට මම මගේ බොස්ව බලන්න ආවේ. බොස්ව සර්ප්‍රයිස් කරේ. ඉතින් හරිම සතුටුයි අවුරුද්දකට පස්සේ බොස්ව දැක්කා. සර්ප්‍රයිස් එකකට බොස්. ඉතින් ඔය බොස් කියන්නේ අවුරුදු 50කට විතර පස්සේ තමයි බොස් සර්ප්‍රයිස් එකට අහුනේ. ඒ කියන්නේ මම හොඳටම වැඩේ කරා. ඊට පස්සේ අපි තව කෝල් එකක් ගත්තා නදින්කට. මුලින්ම නදින්කයි මමයි තමයි බොස් එක්ක වැඩ කරේ. ඉතින් තාමත් එයාත් වැඩ කරනවා. හැබැයි එදා එයා හිටපු නැති නිසා අපි ඔන්න කෝල් එකකින් එයාවත් සර්ප්‍රයිස් කරන්න තමයි මේ හැදුවේ. හැබැයි නදින්කා නම් මම මාස්ක් එක දාලා තිබ්බත් එයා ටක් ගාලා අඳුරගත්තා මම කියලා. ඊට පස්සේ මම ගිහින් ඉඳගත්තේ මගේ නංගිගේ සීට් එකේ. ඉතින් එතන සස් හිටියා, සස්මිතා. මල්ලි තමයි මගේ බැඩ්මින්ටන් පාර්ට්නර්. ඉතින් අපි දෙන්නා එකතුලා බැඩ්මින්ටන් ගහනවා. ඉතින් එයා නම් හැබැයි මම ටක් ගාලා අඳුරගත්තා. මේනේ රයන්. ඉතින් රයන්ත් ඔන්න සර්ප්‍රයිස් වුණා. රයන් අතරම මේ එන්න හිටියේ මෙල්බන් වලට විසිට් එකකට. අන්තිමට එයාට කලින් අපි ලංකාවට ආවා. ඉතින් එයාත් කොහමද සර්ප්‍රයිස් වුණා නැත්නම් එයාව අපි එහෙදි හම්බෙන්න හිටියේ. කොහමරි එයාට කියන්නත් බෑනේ දැන් අපි එනවා කියලා සර්ප්‍රයිස් එකට එන්න හිටියේ. ඒක නිසා ඔන්න එයාත් ලංකාවට ඇවිල්ලාම තමයි අපිට කියන්න පුළුවන් උනේ අපි නැහැ කියලා ඒ දවස් ටිකේ. ඊළඟට මම සර්ප්‍රයිස් කරන්න ගියේ මගේ සිංගින් පාර්ට්නර් නවීන්. ඉතින් නවීන්වත් ඔහොම ගිහලා සර්ප්‍රයිස් කරා මම ඕන දැන් මට බයිනවා කියලා ආවේ නැහැ කියලා. ඊළඟ සර්ප්‍රයිස් එක දුන්නේ නිරෝ අයියට, ඉෂ්ගේ හස්බන්ඩ්. ඉතින් එයාත් ඔන්න පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා මොකද්ද හොයාගන්න බෑ කවුද කියලා. කොහරි ඔන්න එයාත් සර්ප්‍රයිස් වුණා. ඊළඟට අපි සර්ප්‍රයිස් කරේ පෙසාමාලිව. එයා නම් හිතලා තියනවා මං වෙන්න ඇති ඇවිල්ලා තියෙන්නේ කියලා. සෝරි කියන්නේ නැහැ අඳුරගත්තද? මට හිතුණා උදේ ඉඳන් මං කරා මෙයා ලොකේෂන් උත් ඕෆ් කරලා මෙසේජ් එකම දෙන්න. මං දැන් ඒත් දැන් මෙතනට ආව මං හිතුවේ නෑ ඔයා කියලා. මං හිතුවේ ඔයා පිටිපස්සේ මගේ පිටිපස්සේ වෙන්නේ. ඊළඟට අපි සර්ප්‍රයිස් කරේ පෙසාමල්ලිගේ අම්මව. ඉතින් ඒ ආන්ටි තමයි හිතලා තිබ්බේ අපි දෙන්නද දන්නේ නැහැ එනවා ඇත්තේ කියලා සර්ප්‍රයිස් එකක් දෙන්න. කොහොම හරි නංගි විදිහට කෝල් එකක් අරගෙන කතා කළා. පස්සේ අපි යාටත් සර්ප්‍රයිස් එක දුන්නා. අනේ මගේ බඩ රිදෙනවානේ. ඇයි? ඇයි පුතේ? කතා කරන්නකෝ මාස් එක අයින් කරලා. අනුජි නේද? ඔව් ගලවන්නකෝ මාස් එක. මොනවයි බය කරන්නේ? මේ චේතන. දැක්කනේ. ඔය සර්ප්‍රයිස් කරන්නේ. අපි ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඊළඟට අපි සර්ප්‍රයිස් කරේ නිමාෂ් අක්කව. ඉතින් නිමාෂ් අක්කා එදා අපේ ගෙදර ආවා අපේ අම්මව බලන්න. එතකොට ඉතින් එයාට සර්ප්‍රයිස් එක දෙන්න පුළුවන් වුණා.
මදුෂක්කා යගේ ට්වින් මදුෂක්කා හිටපු නැති නිසා එයාට කෝල් එකක් කරන් අපි සර්ප්‍රයිස් එක දුන්නා. අපේ අක්කයම දන්නවා. එක එක්කෙනාම දැන් අල්ලගෙන හා හා හෙලා හා. නායා කොනම ඔන්න ඉතින් අපේ කසින් මල්ලිටත් ඉන්න බෑ කියලා සතියක් කොහොම හරි නිවාඩු දාලා ආව අපිව බලන්න. ඉතින් හරිම සතුටුයි. මොකද අවුරුදු 2කට පස්සේ තමයි අපි කට්ටියම මෙහෙම එකතු වෙන්නේ. මොකද මල්ලි අපි යන්න කලින් අවුරුද්දේ තමයි කටාවලට ගියේ. ඒක නිසා ඔන්න ෆයිනලි අපි ඔක්කොම එකතු වුණා ගෙදර. ඉතින් ඉස්සර වීකෙන්ඩ්ස් වල තමයි අම්මලා අපේ ගෙදර එන්නේ. ඉතින් ඒ වීකෙන්ඩ්ස් වල ආවට පස්සේ මේ විදිහට අපි කට්ටියම එකතු වෙලා එළියට වෙලා තේ බොනවා. කතා කර කර ඉන්නවා. ඉතින් ඒ විදිහටම ඔන්න අපි ආයිමත් මෙමරිස් රීක්‍රියේට් කරා. හරිම සතුටුයි අවුරුද්දකට පස්සේ ලංකාවට එන්න පුළුවන් වෙච්ච එක. සර්ප්‍රයිස් එකකුත් එක්ක ආපු නිසා සතුට වැඩි. මොකද කවුරුත් හිතුවනේ අපි එයි කියලා. ඉතින් හැමෝම ගොඩක් සතුටු වුණා. ලංකාවේදී තව අපි කරපු දේවල් ගැන vlogs ඉස්සරහට අරගෙන එන්නම්. එහෙනම් අදට මෙච්චරයි. Thank you very much අද මාව බලාගෙන හිටියට. එහෙනම් තවත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. Thank you for watching.